සුබ දවසක් DP කෝඩින් ස්කූල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එකේදී කතා කරන්න යන්නේ අපි මෙතෙක් ඉගෙනගෙන තියෙන ටැග්ස් වර්ග සහ bootstrap පාවිච්චි කරගෙන kids fest එකකට අදාළ වෙබ් පේජ් එකක් හදාගන්න හැටි. ඉතින් අපි මුලින්ම Visual Studio එක open කරගෙන අපේ ප්‍රොජෙක්ට් එක create කරගමු. මම යනවා Visual Studio එකට. මම menu එකට ගිහිල්ලා මේම search කරාම Visual Studio පෙන්නනවා. මම මේක ක්ලික් කරාම මට පුළුවන් වෙන්න මේ වගේ මේක ඕපන් කරගන්න. ඊට පස්සේ මම මේ continue without code කියන option එක උඩ ක්ලික් කරනවා. හරි. ඊළඟට මම යනවා මෙන්න මේ file menu එකට. file menu එකට ගිහිල්ලා මෙන්න මේ new කියන option එකට යනවා. ඊළඟට මෙතනින් file කියන එක උඩ මම ආපහු ක්ලික් කරනවා. ක්ලික් කරාම මෙන්න මේ විදිහට pop up screen එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් මම HTML page කියන එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මම මේ ඕපන් බටන් එක ක්ලික් කරලා මේක ඕපන් කරගන්නවා. හරි. දැන් මට Visual Studio එකකින් මේ විදිහේ ෆයිල් එකක් ලබා දීලා තියෙනවා. මට පුළුවන් මට මේ වෙලාවේ අවශ්‍ය නැති code snippet මෙතනින් remove කරගන්න. ඊළඟට මම මෙතන project title එක දෙනවා project 49 කියලා. දැන් මම මේක save කරන්න යන්නේ. මම file menu එකට ගිහලා save all option එක දෙනවා. ඊට පස්සේ මගේ desktop එකට ගිහිල්ලා අලුත් folder එකක් create කරනවා new folder කියලා. ඒකේ මම name එක දෙනවා project 49 කියලා. project 49. ඊට පස්සේ මේක open කරලා මගේ file name එක මම change කරගන්නවා index.html කියලා. index.html. දැන් මේක මෙතන save කරනවා. save කරලා මම දැන් මේක browser එකේ open කරගන්න යන්නේ. මම මෙතන right click කරලා මේ එන menu එකෙන් View in browser කියන option එක උඩ click කරනවා. බලන්න මේ විදිහට අපේ project එක අපේ browser එකේ අලුත් tab එකක open වෙනවා. දැන් අපි ආපහු යමු code එකට. code එකට ගිහිල්ලා අපේ CSS file එක හදාගමු. මම යනවා ආපහු file menu එකට. ගිහිල්ලා මේ new කියන option එකෙන් file කියන එක තෝරනවා. මෙතනිනුත් style sheet කියන එක උඩ click කරනවා. ඊට පස්සේ මම මේක open කරගන්නවා. open කරලා මම මේ ටික remove කරනවා. දැන් මම මේක save කරගන්න යන්නේ. මම අපහු file menu එකට ගිහිල්ලා save all කියන option එක උඩ click කරනවා. මෙතනින් මට පුළුවන් මගේ file name එක change කරගන්න. මම ලියනවා style.css කියලා. දැන් මම මේක save කරනවා. save කරලා මම index.html එකට යනවා. ගිහිල්ලා මගේ file එක මගේ CSS file එක මේකට link කරගන්නවා. මම enter එකක් දෙනවා. දීලා මම ලියනවා link. ඊට පස්සේ මේක ඇතුලේ දෙනවා rel style sheet කියලා. ඊට පස්සේ මෙයාගේ href එක මම දෙනවා. ඒ කියන්නේ මගේ ෆයිල් එකේ මගේ CSS ෆයිල් එකේ path එක. මම දෙනවා style.css කියලා. style.css. හරි. දැන් මම මෙතනට add කරගන්නවා මගේ bootstrap links ටික. මම මෙන්න මේක copy කරගන්නවා. ඊට පස්සේ ඒක ගෙනල්ලා මෙන්න මෙතනට paste කරනවා. ඊට පස්සේ මම bootstrap JS වලට අදාළ CDN link එකත් copy කරගන්නවා. මම මේක select කරලා මේක copy කරගෙන මෙතන paste කරනවා. මගේ body tag එක close වෙන තැනට උඩින්. හරි. දැන් මම මේක save කරනවා. දැන් මගේ web page එකට bootstrap link වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ CSS file එකත් link වෙලා තියෙන්නේ. මම දැන් යනවා මගේ style.css file එකට. ගිහිල්ලා මගේ HTML page එකට අදාළ CSS ටික ලියාගන්න යන්නේ. මේ ටික basic CSS style ටිකක්. ඒ හින්දා මම මේ ටික ඉස්සෙල්ලාම ලියාගෙන ඉන්නවා. මම ලියනවා මෙන්න මෙහෙම. මම body එකට background color එකක් දෙනවා මෙන්න මෙහෙම. body background color #F5 F5 F5. ඊට පස්සේ මම මෙයාට font family එකකුත් දෙනවා. මම font family කියලා ලියලා colon එකක් දීලා මෙන්න මෙහෙම font එකක් select කරගන්නවා. ඊට පස්සේ මෙතන semicolon එකක් දීලා මේක ඉවර කරනවා. ඊළඟට මම මෙතනින් end එකක් දෙනවා. දීලා මගේ h2 එකට styling ටිකකුත් තියාගන්නවා. මම ලියනවා h2 space curly brackets ඇතුලේ මම එයාට color එකක් දෙනවා. මම color එක දෙනවා #FF6600. ඊට පස්සේ මම එයාට font weight එකකුත් දෙනවා. මම දෙනවා font dash weight bold කියලා. හරි. ඊට පස්සේ මම මෙන්න මෙතනින් තව int එකක් දෙනවා. දීලා මම ලියනවා මෙන්න මෙහෙම class එකක්.
carousel dash caption. මම මෙතනදී carousel එකක් හදන්න යනවා. ඒකට අදාළ caption එකේ styling ටික තමයි මම දැන් ලියන්න යන්නේ. මම space එකක් දීලා curly brackets ඇතුලේ මම ලියනවා position colon absolute කියලා. ඊට පස්සේ මම දෙනවා එයාට top 150යි කියලා. top colon 150යි. ඊළඟට left එකක් දෙනවා 150යි කියලා. left colon 150යි. ඊළඟට මම transform කියලා option එකක් දෙනවා. transform colon translate මම දෙනවා ඍණ 50යි percentage comma ආයමත් ඍණ 50යි percentage කියලා. මම මෙතන semicolon එකක් දානවා වරහණෙන් එළියට ඇවිල්ලා. හරි. ඊට පස්සේ මම යාට background color එකකුත් දෙනවා. මම දෙනවා background dash color colon RGBA වරහන් ඇතුලේ මම දෙනවා 0.0.0.5 කියලා. ඒ කියන්නේ black color opacity එකකුත් එක්ක තමයි මේ background color එක දෙන්නේ මම. මෙන්න මෙහෙම semicolon එකක් දෙනවා. ඊට පස්සේ මම border radius එකක් දෙනවා. මම ලියනවා border radius pixels 10යි කියලා. ඊට පස්සේ මම යාට padding එකකුත් දෙනවා. මම ලියනවා padding colon 15 pixels 25 pixels කියලා. හරි. දැන් මම දැනට ලියපු CSS ටික save කරගන්නවා. ඊළඟට මම තවත් CSS ටිකක් ලියන්න යන්නේ. මම මෙතනින් enter එකක් දෙනවා. දීලා මෙන්න මෙතනින් type කරනවා මෙන්න මෙහෙම. මම මෙන්න මේ class එකම copy කරගන්නවා. මේක copy කරගෙන මෙතනට paste කරනවා. paste කරලා space එකක් දීලා ලියනවා මෙහෙම. H5 space curly brackets ඇතුලේ මෙයාට color එකක් දෙනවා. ඒ කියන්නේ මගේ carousel caption කියන class එක ඇතුලේ ඉන්න H5 එකට මේ styling ටික දෙන්න කියලා. මම දෙනවා color #fff. ඊට පස්සේ මම දෙනවා font size එක. font dash size මම යාට REM වලින් තමයි value එක දෙන්නේ. ඒ කියන්නේ ඒක relative value එකක්. pixels ගානක් නෙමෙයි. 1.5 REM. ඊට පස්සේ මම font weight එකකුත් දෙනවා. මම දෙනවා font dash weight colon bold කියලා. හරි. ඊට පස්සේ මම තවත් styling ටිකක් ලියනවා. මම මෙතනින් enter එකක් දීලා මම ලියනවා dot card curly brackets ඇතුලේ background color එකක් දෙනවා ඉස්සෙල්ලාම. background dash color colon #fff3cd මේක color code එකක්. ඉතින් ඒව කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට enter එකක් දීලා මම border none කියලා දෙනවා. border none. ඊළඟට මම යාට border radius එකකුත් දෙනවා. border dash radius මම දෙනවා pixels 15ක්. ඊට පස්සේ මම යාට box shadow එකකුත් දෙනවා. මම ලියනවා box dash shadow colon 0.10 pixels. ඊළඟට RGBA වරහන් ඇතුලේ මම color code එක දෙනවා. මම ලියනවා 0.0.0.1යි කියලා. ඊට පස්සේ මෙතනින් semicolon එකක් දීලා ඒක ඉවර කරගන්නවා. හරි. ඊළඟට මම මේක චුට්ටක් උඩට අරගෙන enter එකක් දීලා තව styling එකක් ලියන්න යනවා. මම ලියනවා dot carousel dash indicators ඊළඟට කොටු වරහන් ඇතුලේ data dash bs dash target ඊළඟට මෙතනින් කොටු වරහනෙන් එළියට ඇවිල්ලා space එකක් දීලා curly brackets ඇතුලේ මගේ styling ටික ලියනවා. මම enter එකක් දෙනවා. දීලා මම ලියනවා background dash color මම දෙනවා #ff6600. හරි. දැන් ඔන්න මගේ styling ටික මම ලියාගෙන ඉවරයි. මම මේක save කරනවා. save කරලා මම යනවා මගේ HTML file එකට. දැන් මම කරන්න යන්නේ ඉස්සෙල්ලාම carousel එකක් හදන එක. carousel එකක් කියන්නේ නිකන් slide එකක් වගේ. ඒකේ පල්ලෙහා navigation buttons තියෙනවා.
ඊළඟට හැම carousel item එකක් උඩම caption එකකුත් තියෙනවා. ඉතින් අපි මේ ටික අපේ HTML ෆයිල් එකේ ලියාගමු. දැන් ඔන්න මගේ HTML කෝඩ් එක මම මෙතන ලියාගෙන තියෙනවා. අපි දැන් මේ කෝඩ් එකේ ලයින් එකක් ගානේ බලාගෙන යමු. මොනවාද මේවෙන් වෙන්නේ කියලා. මම මුලින්ම මෙතන div tag එකක් ලියලා තියෙනවා. එයාට මම class එකක් දීලා තියෙනවා container කියලා එකක්. අනිත් එක my-5 කියලා. මෙතන මේ classes අපේ bootstrap classes. ඉතින් අපි styling වලට තමයි මේ classes දෙක ලියලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න තියෙනවා මගේ image carousel section එක. ඉතින් මේ section එකේ මම ඉස්සෙල්ලාම div එකක් දීලා තියෙනවා. ඊළඟට මම යාට id එකකුත් දීලා තියෙනවා. id එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මම දීලා තියෙනවා යාට classes දෙකක්. එකක් තමයි carousel කියන එක. අනිත් එක slide කියන එක. මේ දෙකම අපි ලියලා තියෙන bootstrap classes. ඉතින් මේවා styling වලට තමයි අපි පාවිච්චි කරගෙන තියෙන්නේ. ඊළඟට දීලා තියෙනවා data bs write carousel කියලා. මේකත් carousels වලට අපි පාවිච්චි කරන විදිහේ value එකක්. එහෙම නැත්නම් property එකක්. ඊළඟට මම දීලා තියෙනවා dots කියලා. මේ තියෙන්නේ අපේ image carousel එකේ navigation dots. ඔයාලා දැකලා ඇති websites වල images එහෙට මෙහෙට slide වෙනවා. ඒත් එක්කම පල්ලෙහාන් චූටි බෝල වගේ dots ටිකක් තියෙනවා. අන්න ඒව තමයි navigation dots කියලා කියන්නේ. අන්න ඒක හදාගන්න section එක තමයි මේ තියෙන්නේ. මේ div එක පාවිච්චි කරලා තියෙන්නේ මම navigation dots ටික හදාගන්න. ඉතින් මේවා මම ලියලා තියෙන්නේ buttons විදිහට. buttons විදිහට ලියලා තියෙනවා. හැබැයි මේවට මෙන්න මේ විදිහේ properties ටිකක් දීලා තියෙනවා. data vs target, data vs slide 2 කියලා. මේවට වෙනස් අංක තමයි මම දීලා තියෙන්නේ. ඉතින් මේ section එකෙන් තමයි අපේ navigation එක වැඩ කරන්නේ dots පාවිච්චි කරගෙන. ඊට පස්සේ තවත් section එකක් මන් දීලා තියෙනවා මෙන්න මෙහෙම. මේ මුළු section එකම ගත්තහම මේ තමයි carousel එකේ images වලට සහ captions වලට තියෙන section එක. ඉතින් බලන්න මෙතනදී carousel item කියලා එකක් දීලා තියෙනවා. මේ div එකේ ඒ කියන්නේ carousel item එකක්. ඒ කියන්නේ එක carousel image එකක් සහ caption එකක් අදාළ කොටස. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා img tag එකක්. මේ තියෙන්නේ carousel එකේ image එක. මේක ඇත්තටම background image එකක් විදිහට තමයි මම දාලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම div එකක්. මේකට කියලා තියෙනවා carousel caption කියලා. අපි CSS ලියද්දී මෙතන carousel caption කියලා style කරේ මෙන්න මේක තමයි. බලන්න මෙතනදී මෙයාගේ මේ carousel caption කියන එක ඇතුලේ h5 එකක් තියෙනවා. ඒක ඇතුලේ දීලා තියෙන text එක තමයි අපේ slide වෙන image එකට අදාළ. එහෙම නැත්නම් carousel item එකට අදාළ caption එක. ඉතින් ඒ වගේම තවත් items දෙකක් මෙන්න මෙතන තියෙනවා. මෙතනත් බලන්න carousel item ඊළඟට යාගේ ඇතුලේ image එකක් තියෙනවා මෙන්න මේ line එක. ඊට පස්සේ carousel caption කියලා එකක් තියෙනවා. මෙයාගේ caption එක වෙන්නේ මේක creative art time කියන එක. එතකොට අපේ දෙවනි carousel item එකත් හරි. තුන්වෙනි එක ගත්තාම මේ තියෙන්නේ අපේ තුන්වෙනි carousel item එක. මෙතනත් මෙයාට අපි image එකක් දීලා තියෙනවා. ඊට පස්සේ එයාට classes ටිකක් දීලා තියෙනවා. මේ තියෙන්නේ width එක 100%යි කියලා. ඊට පස්සේ d block කියන්නේ තවත් bootstrap වල තියෙන class එකක්. ඉතින් මේ තියෙන්නේ අපේ classes ටික. ඒ ටික අපි දීලා තියෙන්නේ අපේ image එකට. ඊට පස්සේ තියෙනවා එයාගේ caption එකට අදාළ div එක. එතනත් h5 එකක් තියෙනවා. එයාගේ caption එක තියෙනවා. ඔන්න දැන් අපේ carousel section එක හරි. ඊට පස්සේ අපි දීලා තියෙනවා මෙන්න මෙහෙම navigation arrows කියලා section එකක්. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල. මෙතනදී අපි කරලා තියෙන්නේ buttons දෙකක් create කරන එක. මෙතනදී left side එකට button එකක් තියෙනවා. ඒක තමයි previous arrow එක. මේ බලන්න අපේ classes ටික. ඊට පස්සේ අපි තව button එකක් දීලා තියෙනවා. මේක තමයි අපේ next arrow එක. ඉතින් අපිට මේවා click කරලා අපේ previous slide එකටයි next slide එකටයි යන්න පුළුවන්. ඊට පස්සේ අපි දීලා තියෙනවා title, paragraph and card කියලා. මේ section එකේදී වෙන්නේ අපේ web page එකට paragraph එකක් සහ ඒකේ ඇතුලේ card එකක් display කරන එක. ඒ කියන්නේ paragraph එක පැත්තක පෙන්නනවා, අනිත් පැත්තේ අපේ card එක display වෙනවා.
ඉතින් මේ තියෙන්නේ අපේ පැරග්‍රාෆ් එක. එතන H2 එකක් තියෙනවා. පැරග්‍රාෆ් ටැග් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන අපේ කාඩ් එක. ඒ කාඩ් එක ඇතුලේ තියෙනවා ඉමේජ් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා H5 එකක් තියෙනවා. ආයෙ තියෙනවා යාට අදාළව පැරග්‍රාෆ් එකක්. ඉතින් ඔන්න ඔය ටික තමයි අපේ සෙක්ෂන් ටික. ඉතින් අපිට පුළුවන් මේවා ඉමේජස් දාලා රිප්ලේස් කරගන්න. අපිට පුළුවන් ඉමේජස් තෝරලා මෙන්න මේ තැන්වලට ඉමේජස් ඇඩ් කරගන්න. අපි යමු අපේ බ්‍රවුසර් එකට ගිහිල්ලා අපි යමු freepik.com වෙබ්සයිට් එකට. ඉතින් මෙතන අපිට ඔක්කොම ඉමේජස් කීයක් අවශ්‍යයිද? මෙතනින් එක ඉමේජ් එකක් ඕනේ, මෙතනට එකයි, මෙතනට එකයි 3යි. ඊළඟට අපි පල්ලෙහා මේ සෙක්ෂන් එකේ ඉමේජ් එකක් දීලා තියෙනවා. මේකත් එක්ක ඉමේජස් 4යි. අපි ඉමේජස් 4ක් හොයාගමු. මම මෙන්න මෙහෙම සර්ච් කරනවා මගේ freepik වෙබ්සයිට් එකේ. සර්ච් කරලා මම ගැලපෙන ඉමේජස් තියෙනවද කියලා බලනවා. ඉතින් මෙතන මට ගැලපෙන ඉමේජස් හොයාගන්න අමාරුයි. මම යනවා වෙනත් වෙබ්සයිට් එකකට. මං යනවා unsplash.com වෙබ්සයිට් එකට. ගිහිල්ලා මෙතන සර්ච් කරනවා kids කියලා. බලන්න මෙන්න මේ විදිහේ ඉමේජස් ටිකක් එනවා. ඉතින් මට පුළුවන් මෙතනින් කැමති ඉමේජස් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න. මම මෙන්න මේක ක්ලික් කරනවා. මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම තව ඉමේජ් එකක් තෝරනවා. ඒකත් මම මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ගන්නවා. මගේ ඉමේජස් දෙකක් හරි මේ තියෙන්නේ මගේ 3 වෙනි ඉමේජ් එක. ඊට පස්සේ මේ මගේ 4 වෙනි ඉමේජ් එක. හරි. මගේ ඉමේජස් ටික මම දැන් ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. මට පුළුවන් මගේ ඩවුන්ලෝඩ්ස් වලට යන්න. මගේ ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා මම මේ ඉමේජස් 4ම කොපි කරගෙන එනවා. කොපි කරගෙන ඇවිල්ලා මගේ ෆෝල්ඩර් එක ඇතුළට ඇඩ් කරනවා. මම යනවා මගේ ඩෙස්ක්ටොප් එකට. ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා project 49 කියන එකට යනවා. ගිහිල්ලා මේක මෙතන paste කරනවා. paste කරලා මම මේ view එකට ගිහිල්ලා view large icons කියන එක උඩ click කරනවා. දැන් මට පුළුවන් මේ ඉමේජස් මට කැමති විදිහට රීනේම් කරගන්න. මම මේක රීනේම් කරනවා 1 කියලා. මේක රීනේම් කරනවා 2 කියලා. ඊළඟට මේක රීනේම් කරනවා 3 කියලා. ඊට පස්සේ මේක 4 වෙනි එක කියලා. ඉතින් මෙහෙම මම නම්බර්ස් වලින් නේම්ස් ඇඩ් කරගන්නේ මට මේවා ලේසියෙන්ම කෝඩ් එකේ ලින්ක් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම ආපහු කෝඩ් එකට යනවා. කෝඩ් එකට ගිහිල්ලා මුලින්ම රිප්ලේස් කරන්නේ මගේ carousel images. මම මෙන්න මෙතනින් මේ කොටස අයින් කරලා ලියනවා 1.jpg. ඊට පස්සේ දෙවැනි එකෙත් ඒ වැඩේම මම කරනවා. මම මේක remove කරනවා. ඊට පස්සේ ලියනවා 2.jpg කියලා. ඊළඟට මෙන්න මේ තුන්වෙනි carousel එකට ගිහිල්ලා මෙතනත් replace කරනවා 3.jpg කියලා. ඊළඟට මෙන්න මේක මෙතනට ගිහිල්ලා මම ලියනවා 4.jpg කියලා. ඊට පස්සේ මම මුළු ෆයිල් එකම සේව් කරනවා. දැන් මම කරන්න යන්නේ මගේ browser එකට ගිහිල්ලා මගේ project එකේ output එක බලන එක. මගේ browser එකට ගිහිල්ලා refresh කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට මගේ output එක බලා ගන්න පුළුවන්. බලන්න මෙතනදී මගේ navigation arrows මෙන්න මෙතන තියෙනවා. මේවා උඩ caption එකකුත් තියෙනවා මේ බලන්න. මේ තියෙන්නේ මගේ captions ටික. ඊට පස්සේ මෙන්න මේ navigation dot ටික තියෙනවා. මේ තියෙන්නේ මට පුළුවන් මේ previous next arrows වලින් මේ images weave කරන්න. මගේ sliders ටික එහෙම නැත්නම් carousel items ටික weave කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙන්න අපේ title එක. title එකට පල්ලෙහායින් තියෙනවා යාට අදාළ paragraph එක. ඊළඟට තියෙනවා අපේ මේ card එක. මෙතන තියෙනවා image එකක්, title එකක් තියෙනවා. ඊළඟට අපේ paragraph එක තියෙනවා. අපි ආපහු code එකට ගිහින් බලමු. code එකේ මෙන්න මේ image carousel කියන section එක තියෙනවා. ඒ section එකට අදාළව තියෙන මේ code එක. මෙතන sliders 3ක් තියෙනවා. මේ ටික තමයි මේ උඩින්ම තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා carousel indicators කියලා. ඒව තමයි අපේ dots ටික. ඒ ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ carousels ඇතුලේ තියෙන මෙන්න මේ caption එක තමයි මේ තියෙන්නේ. මෙතන create වෙලා තියෙන්නේ. ඊළඟට පල්ලෙහා section එකට ආවහම මෙතන තියෙනවා navigation arrows. navigation arrows ටික තමයි මෙන්න previous navigation එක තියෙනවා. මේක next navigation එක. ඊළඟට පල්ලෙහාට ආවහම මෙතන තියෙනවා title, paragraph and card. මෙන්න තියෙනවා page 2 එක. ඒක තමයි මේ තියෙන්නේ.
ඊළඟට අපේ පැරග්‍රාෆ් එක තියෙනවා. ඒ තියෙන්නේ මේක. බලන්න මෙතනදී col MD8 කියලා තමයි මෙයාගේ width එක තියෙන්නේ. ඒ හින්දා තමයි මෙයා වැඩිපුර width එකක් අරගෙන තියෙන්නේ මේ කාඩ් එකට වඩා. ඉතින් එහෙනම් මේ කාඩ් එක කීයද වෙන්න ඕනේ? ඒක වෙන්න ඕනේ col MD4. මොකද දෙකේ එකතුව 12ක් වෙන්න අවශ්‍ය නිසා. දැන් අපි කෝඩ් එකට ගිහින් බැලුවොත් මෙතන තියෙන්නේ col MD4 කියලා. ඊළඟට මෙන්න අපේ කාඩ් එක. එයාගේ ටයිටල් එක තියෙනවා. ඒ තියෙන්නේ මේ ටයිටල් එක. ඊට පස්සේ යාට උඩින් ඉමේජ් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒක. ඊට පස්සේ යාගේ කාඩ් ඉමේජ් ටොප් රවුන්ඩඩ් කියලා තියෙනවා. මේ බෝඩර් රේඩියස් ඇඩ් වෙලා තියෙන්නේ ඒවට. ඊට පස්සේ මෙතන පැරග්‍රාෆ් එකක් තියෙනවා. ඒ පැරග්‍රාෆ් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි ඔන්න ඔය විදිහට තමයි HTML සහ Bootstrap පාවිච්චි කරලා අපේ කැරෝසල් එකක් හදාගත්තේ. ඉතින් අපි ඊට අමතරව CSS පාවිච්චි කරලා අපිට අවශ්‍යම විදිහට මේ ටික ස්ටයිල් කරගත්තා. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මෙන්න මේ Bootstrap, CSS, HTML එකතු කරලා අපිට කොච්චරක් ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඊළඟ ප්‍රොජෙක්ට් එකේදීත් මේ වගේ වැදගත් නිර්මාණයක් ගැන කතා කරමු.